අපි ලක්කන සූත්‍ර දේශනාවේදී අපි ඉගෙනගෙන තියෙනවා මේ විදිහේ රූපේ මේ අංග ලක්ෂණ භාග්‍යතුන් වහන්සේගේ රූපේ තිබුණා කියලා. නමුත් ඒ පුරුෂ ලක්ෂණ සියල්ලෙන් සමන්වාගත සම්බුදුරුව කොහොමද කියලා අපි දන්නේ නේ. අපේ ධර්මාශෝක අධිරාජයා දවසක් ධර්මදේශනාව ශ්‍රවණය කරගෙන ඉන්නකොට ස්වාමින් වහන්සේ නමක් භාග්‍යතුන් වහන්සේගේ ඒ මහා පුරුෂ ලක්ෂණ විස්තර කළා. ඒ විස්තරයට ධර්මාශෝක අධිරාජයාට හිත පැහැදුනා. හිත පැහැදිලා හරි ආසාවක් උපන්න. අනේ එහෙම දෙතිස් මහා පුරුෂ ලක්ෂණ තියෙන බුදුරුව මට දකින්න නැත්නම්. එතකොට මේ ධර්මාශෝක අධිරාජයා භික්ෂුන් වහන්සේලාත් එක්ක ආයේ දහම් කතා කරනකොට දැන් මේ ආසාව හිතේ තැම්පත් වෙලා තිබුණා. ආයේ දහම් කතා කරනකොට එක තෙරුන් වහන්සේ නමකගෙන් අහගන්න ලැබුණා මේ නාග ලෝකේ මහා කාලය කියලා නාගරාජයෙක් ඉන්නවාය. ඒ නාගරාජයාට දීර්ඝ ආයුෂ තියෙනවාය කියලා. එතකොට ධර්මාශෝක අධිරාජයාට හිතෙනවා එහෙනම් එකත් එකටම ඔය නාගරාජයා බුදුරජාන් වහන්සේ දැකලා ඇති. ඊළඟට නාගරාජයන්ට පුළුවන් නොවේ මේ වේස මවා ගන්නට. ඔය නාගරාජයාට සමහර විට බුදුරුව මවලා පෙන්වන්න බැරිකමකුත් නැතුව ඇති. මං නාගරාජයාව කැඳවන්න ඕන කියලා මේ ධර්මාශෝක අධිරාජයා කියලා කියන්නේ මේ අద్භූත අනසකක් තිබ්බ කෙනෙක්නේ. ධර්මාශෝක අධිරාජයාගේ අනසක අහසේත් යොදුනක් පිහිටියා. ඔහු රාජ්‍ය පදවියට පත් වෙනකොට ඔහුගේ අනසක අහසේත් යොදුනක් පිහිටියා. පොළොවේත් යොදුනක් පිහිටියා. ධර්මාශෝක අධිරාජයා ගාව තිබුණා මේ ස්වර්ණ සංකලිකිත කියලා පළඳනාවක්. මේක නිකන් රාජ්‍ය මුද්‍රාවක් වගේ එකක්. ඒක මෙහෙම පොළොවට දැම්මා. පොළොවට දාලා අදිෂ්ඨාන කළා මහා කාල නාරජුට මාගේ මේ ආරාධනාව මගේ පණිවිඩේ මගේ ආඥාව යන්න ඕන. හරි පුදුමයි. ඒ පින්බලේ ඔහුට තිබුණ මේ මේ ධර්මාශෝක රජුරවන්ට තිබ්බ ඒ තේජස අර පළඳනාව ගියා කියනවා පින්වතුනි මහා කාල නාගරාජයාගේ භවනට. එතකොට නාගරාජයා දැනගත්තා ධර්මාශෝක අධිරාජයා තමන්ව කැඳවනවා. මහා කාල නාරජු ධර්මාශෝක අධිරාජයාගේ මාලිගාවට එනවා. ඒ ආවහම ධර්මාශෝක අධිරාජයා බොහෝම ගෞරවයෙන් පිළිගත්තා. පිළි අරගෙන තමන්ගේ සිංහාසනේ වාඩි කෙරෙව්වා. වාඩි කරවලා කියනවා නාරජුනි මං එන්න කිව්වේ වෙන දෙයකට නෙමෙයි. මට අහන්න ලැබුණා ඒ බුදුරජාණන් වහන්සේගේ දෙතිස් මහා පුරුෂ ලක්ෂණයෙන් සෝභමාන අසිරිමත් බුදුරුව ගැන. කිම නාරජුනි ඔබ ඒ බුදුරජාණන් වහන්සේගේ මහා පුරුෂ ලක්ෂණයෙන් යුතු ඒ සුන්දර රූපකාය දැකලා තියෙනවද? ඉතින් මහා කාල නාරජුරුව කිව්වා මහරජය ඒ අලාමක බුදුරුව මං දැකලා තියෙනවා. මේ ඇස් දෙකින් මං ඒ බුදුරජාණන් වහන්සේව දැක්කා කිව්වා. ධර්මාශෝක අධිරාජයා කියනවා අනේ සාදු සාදු. මහා කාල නාරජුනි මං ඔබෙන් ඉල්ලීමක් කරනවා. අනේ මට ඒ බුදුරජාණන් වහන්සේගේ උතුම් බුදුරුව දැක ගන්නට ආසයි. ඔබට පුළුවන් ද ඔබේ එරදිහින් මට බුදුරජාණන් වහන්සේගේ රුව මවලා පෙන්වන්නට? එතකොට ඒ නාරජුරුව කියනවා මේ අධිරාජේනි මට ඒ බුදුරජාණන් වහන්සේගේ සම්බුදුරුව ඒ විදිහටම නම් මවන්න බෑ. හැබැයි ඊට ආසන්න රුවක් මම ඔබට මවලා පෙන්වන්න. ඉතින් මහා කාල නාගරාජයා ඒ වෙලාවේ අපේ සම්බුදුරජාණන් වහන්සේගේ රූපයට ආසන්න රූපයක් මෙව්වා. ඒ රූපේ දකිනකොට ධර්මාශෝක අධිරාජයාගේ දැස් කඳුලින් පිරී ගියා. අත් වෙවුලන්න ගත්තා. ධර්මාශෝක අධිරාජයා කියනවා මහා කාල නාරජුනි ඔබ ඔහොම ඉන්ට මට පුරා සතියක් ඔය බුදුරු දිහා බලාගෙන නේත්‍ර පූජා කරන්න ඕන. ඒ ධර්මාශෝක අධිරාජයා එදා
බුදුරජාණන් වහන්සේ උදෙසා උපහාර පිණිස සතියක් බුදුරුව දෙස බලාගෙන නේත්‍ර පූජා කියලා විශේෂ පූජාවක් කළා. ඒ තමයි පින්වතුනි අපේ ශාස්ත්‍රූන් වහන්සේගේ ආශ්චර්යවත් වූ සම්බුදුරුව. ඒ බුදුරජාණන් වහන්සේගේ රූපය ගැන ඒ බුදුරජාණන් වහන්සේගේ රූපයට පැහැදිච්ච අය අතරේ ඒ බුදුරුව දැකලා වසඟ වෙච්ච පිරිස අතරේ මේ වක්කලී තරම් වෙන කෙනෙක් නැහැ.